අයිබෝන් හැමෝටම සුබ දවසක් මොනවාද මේ වීඩියෝ එකක් කරන්න හිටියේ ඊයේ සමුද අයියේ කරන්න බැරුව ගියා ටිකක් වැඩ වැඩි ඉරිද අපි නිවාඩු නිසා සේරම මේ සෙන්සුරාද ඉරිදෙන ඕඩර් සේරම ෆිල් කරන්න ඕනේ සමුදට ඒ හින්දා වැඩ වැඩි ඊයේ වීඩියෝ කරන්න බැරි වුණා සමුදා ඊයේ අපි උදේම නැගිටිනකොට මගේ Facebook page එකේ followers ලා 17000ක් වෙලා තිබ්බා ඒ හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු මගේ business page එක follow කරලා තියෙන ඒ හැමෝටම ගොඩක් ස්තුතියි ඒ ආදරණීය පාරිභෝගික හදවත් 17000ටම ස්තුතියි දුර්ෂාන් කැෂුව අපි ෆලෝ කරන එක ගැන ඇත්තටම Facebook page එකක් හැදුවේ මේ අපේ ව්‍යාපාරය ගැන ලෝකයට කියන්න ඒක කෙමින් කෙමින් යන මට ෆේක් ෆලෝවර්ස්ලා ඕන තරම් ගන්න පුළුවන් මට ලක්ෂයක් වරන් දෙකක් හරි සල්ලි ඉදන් කරලා ගන්න පුළුවන් එහෙම නැතුව එක්කෙනා ඇඩ් කරගෙන අද වෙදි 17000 සම්පූර්ණ වෙලා දිනවා මට ඒක ගොඩාක් සතුටුයි අපි ගාව ෆේක් ෆලෝවර්ස්ලා මම ඇඩ් කරගන්නේ නැහැ ෆේක් රිවිව්ස් අරන් නැහැ සල්ලි ගෙවලා ඒ මුකුත් කරලා නැහැ මම කරන දේෙන් හිම ටික එකතු වෙච්ච කට්ටිය තමයි හිතන් ඉන්නවා ෆලෝවර්ස්ලා 20000ක් වුණාම අසරණ පවුලකට ගෙයක් හදලා දෙන වැඩක් පටන් ගන්න ඒකත් සාර්ථකව ඒ තරට එන්න පුළුවන් කියලා හිතනවා ඊට පස්සේ දවසක කවදා හරි දවසක පුළුවන් කාලෙකදී ලක්ෂයක් ෆලෝවර්ස් ලක්ෂයක් හදුනොත් එහෙම තව ලොකු පුණ්‍ය කර්මයක් කරන්න ව්‍යාපාරය වෙනුවෙන් මාත් එක්ක මගෙන් ග්‍රෑම් 100 හරි පැකට් එකක් කරන් අපේ බිස්නස් එකට හෙල්ප් එකක් කරන හැම ඕන මේ කස්ටමර්ස්ලා වෙනුවෙන් අපෙන් දෙයක් වෙන්න ඕන නිසා මම ලොකු දේවල් දෙයක් එදාට කරන්න හිතන් ඉන්නවා අර 20000 දී මේ සම්පූර්ණ වුණාම ගයක් හදන වැඩි මම පටන් ගන්න මම ඒක දාන්නම් මම දැනට පවුලක් එහෙම තෝරගෙන ඉන්නවා ඒ විස්තර දාන්නම් තව කාරණාවක් තියෙනවා කියන්න වීඩියෝ එක ටිකක් දික් වෙයි හිතන්න එපා ඒක වැඩිය හැමදාම උඩ කතා කරන්නේ නැහැ මම තව කාරණාවක් තියෙනවා ඊට කලින් මම දාපු වීඩියෝ එකකට මම හිතන්නේ කැෂු කරන කවුරු හරි වෙන්නද ඒක ඉෂුව එකක් නැහැ මම සිංහලෙන් වීඩියෝ කරන්නේ කියන්නේ මම අපේ රටේ ඉන්න සිංහල මිනිස්සුනේ ඒ හැමෝටම තේරෙන භාෂාවෙන් මම වීඩියෝ කරන්නේ මම දුල්ෂාන් කැෂු ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ ලංකාවේ කැෂු ලංකාවේ තියෙන කජු ප්‍රභේද ලෝකේ වටේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට ලබා දෙන ව්‍යාපාරයක් ඒ කියන්නේ කජු තමයි මම කරන ව්‍යාපාරයේ කජු ලෝකෙ වටේ ඉන්න අපේ මිනිස්සුන්ට ලංකාවේ රස කජු ලබා දෙන එක තමයි මගේ එකම අරමුණ. එහෙම නැතුව ඒකේ තිබ්බා මං ස්ටොක් එකක් මෙච්චරක් තියෙනවා කියලා කියද්දි ඒක මාස 3කට නේ වෙන ලොකු කම්පැනි එකකට ඇති එහෙම එකක් නැහැ. ඒ ලොකු කම්පැනි කියන්නේ මං කොහෙවත් තියෙන කම්පැනි එකකට දත නියවන කෙනෙක් නෙවෙයි. මම කරන්නේ මම ගන්න ස්ටොක් එකේ එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මම කජු ලෙල්ලක් කජු කුරුටුවක්වත් විසික් කරන්නේ නැහැ. මම ඒකිනුත් ප්‍රොඩක්ෂන් කරලා ඔයාලට මම තාමත් ඒක ෆ්‍රී දෙනවා. ඒ කියන්නේ අර මధుර විසර්ජකේ තාමත් ෆ්‍රී දෙනවා. ඔයාලට පුළුවන් ඇනවුම් කරද්දී ඒකත් ඕනනම් ඉල්ලන්න. මම කජු මම මංගාවට ස්ටොක් කරන කිසිම දෙයක් මම විසික් කරන්නේ. මම කොහෙවත් තියෙන කම්පැනි එකකට දත නියවන්නේ නැහැ කියලා හැමෝම දැනගන්නවා. අනික තමයි මටත් පුළුවන්. දවසට කජු ගැට කිලෝ 2000ක් කපන මැෂින් 3ක් වුණත් මට ගේන්න පුළුවන්. ලක්ෂ 40ක් වෙන්නේ මැෂින් 3ක් වුණත් ඕඩර් කරලා මට කරන්න පුළුවන්. එහෙම කරන්න ලංකාවේ කජු අස්වැන්න නැහැ. අපි ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට යනවා නම් කජු අස්වැන්න වැඩි කරන්නයි දේවල් කරන්න. ඒ කියන්නේ පිට රටින් ඔය කජු මේ දැනට දැන් මේ දවස්වල එනවා අවසර දීලා මේ සංස්ථාවෙන් අවසර දීලා රජෙන් අවසර දීලා දැන් එනවා ටැංක් කියන දින ගැන ඉන්නවා සමහරක් අය. මම එහෙම කෙනෙක් නෙවෙයි. මම ලංකාවේ හැදෙන කජු හැදුන්නේ නැහැ කියන්නකෝ. ඒ වුණොත් එහෙම මම මේ පොළොවේ තියෙන දැන් අලුතෙන් පටන් ගන්න තියෙන කසවා චිප්ස් එකක්, මඤ්ඤොක්කා පෙති එකක්, ලංකාවේ හැදෙන පීනට් එකක්. ඇත්ත ඒ පිටරට දේවල් ගණන් අඩුයි ලංකාව චුට්ටක් ගණන් වැඩි. නමුත් මම හැමදාම කියනවා තේ පොල් රබර් මේ ලංකාවේ පොළොවේ හැදෙන හැමදේම රසයි. අන්නේ රස තමයි මම ලංකාවේ මිනිස්සුන්ට ලෝකේ ඉන්න අපේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්නේ. කජු අස්සන් අඩු වුණොත් මම ඒක කරනවා. දැනට අපි හැම ජනවාරි පළවෙනිදාම කජු පැල 100ක් 200ක් නොමිලේ ලබා දෙනවා. ඒක මාත් එක්ක ඔය කිට්ටුව මාත් එක්ක හිතවත් හැමෝම දන්නවා. මගේ ආලාව තානුඩු පාරේ තියෙන ෂොප් එක ගාව හැම ජනවාරි පළවෙනිදාම කැලෙන්ඩර් එකත් එක්ක ඔයාලට කජු පැලයක් දෙකක් වුණත් අරන් යන්න පුළුවන්. මම ඒක කරනවා. මම හැමතිස්සෙම කියන්නේ මම ලංකාවේ කජු විතරයි කරන්න කියලා. ඒ වෙනුවෙන් මම ලබන ලොකු වැඩපිළිවෙලක් ඉස්සරහට ඉඳන් ඉන්නවා. මේ අපි හැමදාම මේක විකුණනවා මේක හරියන්නේ නැහැ. ගොඩාක් කජු ගස් දැනට විනාශ වෙනවා. විනාශ වෙනවා කියන්නේ කපලා දරට විකුණනවා. ඒක වෙනුවෙන් අපි දෙයක් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මාත් එක්ක ලංකාවේ කජු කරන කට්ටිය එකතු වුණොත් එහෙම මම ලොකු මේ වැඩපිළිවෙලක් මට මේ සාර්ථකව කරගන්න පුළුවන් කියලා මම හිතනවා. කියන්නේ මම කරන දෙයට සමහර අයගේ සමහරට අවුල් වෙනවා කියලා තිබ්බා. අනේ එහෙම එකක් නෑ. මම කරන්නේ මම අදහස් ප්‍රකාශ කරන්නේ මම හදන් තියෙන Facebook page එක. ඒක මගේ අදහස.
ඒ මම කරන දේ ලෝකෙට කියන්න තමයි මම Facebook page එකක් හදාගෙන සමහර අයට අවුල් වෙන දේ ඒක මට කරන්න දෙයක් නැහැ ඇති. අරක තමයි මේ ලංකාවේ කජු තව අවුරුදු 10කදී 15කදී හිග වෙයි මේ ගස් කපන විදිහට. ඒක අපි නැති කරන්න ඕනේ. ඒකෙන් තමයි කජු සාමාන්‍ය ලොකු කියන්නේ පැල ප්‍රමාණයක් බෙදලා හරි නැත්නම් වෙන ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි මේ ආරම්භ කරන්න හිතන් ඉන්නවා. කජු ලංකාවේ කජුම ලොකඩ ලංකාවේ ගොඩක් තැන්වල කජු හැදෙනවා. මේ ওই පැත්තේ මාතර හම්බන්තොට ওই පැත්තේ තිස්ස මහරම් පැත්තේ දෙනවා මෙහෙම වවුනියා ඔය දැන් යුද්ධ ඉවරනත් එක ගොඩාක් කජු අස්සන්න එහෙම මෙහාට එනවා. මේක ප්‍රචලිත කරලා ගත්තොත් මේ රටේ කජු මේ රටේ ඇති. කොච්චර සල්ලි කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්ද? මේ ප්‍රොජෙක්ට් එක හරියට කරගත්තොත් ඒ ලොකුවටම කියන්නේ රටට මහා කියන්නේ දැන් මෙට්‍රික් ටන් 5000ක් කියන අවසර දීලා තියෙන්නේ මං හිතන්නේ. කජු කිලෝ රුපියල් 1000ක් විතර වෙනවා. හිතන්නකො මොන බිලියන් 5ක් විතර න මං හිතන්නේ මේ කජු ටික ඉම්පෝට් කරද්දී. ඉතින් ඒ වගේ එකක් නතර කරගන්න පුළුවන් ලංකාවේ මේ දෙයක් ප්‍රචලිත කරලා මම සමහර අයට තේරෙන්නේ නැතුව ඇති. මම කිව්වේ මම 60 කිලෝ ලක්ෂ එකමාරක් ස්ටොක් කරනවා කියලා. ඒකට තනම් මනම් කියලා තිබ්බා. එහෙම මේ කුහක වෙන්න එපා. ඒක ලක්ෂ එකමාරක් කියන්නේ කෝටි 15ක්. ඒක මගේ ව්‍යාපාරයට මට අවුරුද්දකට ඇති. තව ඊළඟ අවුරුදු මාර්තුවේදී ආයෙ කජු වෙනවා. මම මේක ඉවර කරලා ඉවර ලබන අවුරුද්ද අලුතෙන් කජු වෙද්දි ගන්න ඕන. මට කජු කියන ගොවියෝ ඉන්න ඕන තරම්. ඒ මිනිස්සුන් කජු මම මිලදී ගන්න ඕන. ඒ හින්දා මේ මාස 3කට ඔයවත් තියෙන කම්පැනිකට මාස 3කට ඇති කියලා ඒ වගේ අරගෙන මම කරන්නේ මගේ ව්‍යාපාරේ. මම කරන දේ තමයි මම රටට කියන්නේ. සමහර වේ කියන්නේ කජු තියෙනකන් මාසෙන් දෙකෙන් කපලා ආයෙත් කොහෙන් හරි ටැංකියක් එනකන් දින ගණනකට ඉන්න එකෙක් නෙමෙයි මම. ඒක පැහැදිලි කරන්න ඕන. මේ වීඩියෝ ගොඩාක් දික් වෙනවා. මේ එහෙනම් ඔයාලට ලංකාවේ කජු ගන්න නම් ඔයාලා ඉන්න ඕනේ දුල්ෂාන් කැෂුව එක තව ගොඩාක් ලංකාවේ කැෂුව කරන ගොඩක් අය ඇති. ඔයාලා ඒ තැන් වලින් කජු ගන්න මං එපා කියන්නේ. එයාලත් හැමෝම මං විතරක් නෙමෙයි හැමෝම ජීවත් වෙන්න ඕනේ. ඒ හැමෝගෙම කජු ගන්න ලංකාවේ කජු ගන්න. පිටරට කජු ගේනවා හදලා ප්‍රොසෙස් කරලා එක එක නිෂ්පාදන වලට ඔය මේ එහෙම ගනි. මම කරන්නේ ලංකාවේ කජු වල රහ අපේ රටේ මිනිස්සුන්ට දෙන එක විතරයි. ඒක කිලෝ 5ද 10ද ග්‍රෑම් 250ද කිලෝ 1000ද 2000ද ඒක මට දෙන්න පුළුවන් කියලා තමයි මම මේ එදත් කිව්වේ අදත් කියන්නේ. එහෙනම් ආයුබෝවන්.